දැකලා ඇති ජීවිතේ දිනපු මිනිස්සු දැකලා ඇති. ජීවිතේ දිනපු මිනිස්සුන්ගේ පුතා කතාවල් ඔයා පුතේ අහලා ඇති. ඉතින් පුතේ යාළගේ ජීවිතේ දිනපු කතා අහනකොට ඒ ජීවිත කතා දිහා බලනකොට යාළ මේ මහා ලොකු සම්පත් තිබුණු මිනිස්සු නෙමෙයි පුතා යාළගේ අරමුණට යන්න. යාළට තිබුණේ සමහරලාට එකම එක දෙයක් විතරයි පුතා. මොකද්ද? යාළට තිබුණේ හයිය හිතක් විතරයි. නැත්නම් මේ මහා ලොකු සම්පත් තිබුණේ නැහැ පුතා. එයාගේ අරමුණට යන්න. එයාට තිබුණේ හයිය හිතක් විතරයි. ඒ හයිය හිත හැදෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. සමහරවිට පොඩි කාලේ නම් තිබුණු ආර්ථික ප්‍රශ්න, වෙන අය ජීවත් වෙන විදිහට කාලා බීලා ඇඳලා ජීවත් වෙන්න බැරිව තිබුණු ඒ ආර්ථික ප්‍රශ්න එයාගේ හිත ඒ අරමුණට ගෙනියන්න තරම් ශක්තිමත් වෙරෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතා සමහර වෙලාවට තමන් ආදර කරන කෙනෙක්, ආදරණීය කෙනෙක්, අම්මා තාත්තා, ඒ වගේ ආදරය කරන කෙනෙකුගේ වියෝවක් වෙන්න පුළුවන් පුතා ඒ හිත එතනට යන්න හැදුවේ. එහෙම නැත්නම් පුතා සමහර තමන් ප්‍රතික්ෂේප වීමක් වෙන්න පුළුවන්. තමන් ආදරය කරන කෙනෙකුගේ එහෙම තමන්ට වටිනාකමක් ලැබෙන්න ඕන තැනකදී තමන්ට වටිනාකමක් ලැබෙන්නේ නැතුව තමන් ප්‍රතික්ෂේප වීමක් වෙන්න පුළුවන් පුතා ඒ හයිය හිත හැදුවේ. එහෙම නැත්නම් නෑදෑයෝ යාළුවෝ අතර යාලට පිළිගැනීමක් ප්‍රතිබිම්බ වෙන්න පුළුවන් පුතා ඒ හිත හයිය කෙරුවේ තමන්ගේ අරමුණට යනවා කියන්නේ. එහෙනම් පුතා මතක තියාගන්න දිනපු මිනිස්සු ළඟ තිබුණේ වෙන මුකුත් නෙමෙයි පුතා. ඒ මිනිස්සු ළඟ තිබුණේ ඒ අරමුණට යනවා කියලා තිබුණු හයිය හිත විතරයි පුතා.